සුබදෑසනක් ජයග්‍රාහී දවසක්. ඔබේ ජීවිතය ලස්සන කරන්න අද දවසම ලස්සන කරන්න යම් අර්ථාන්විත දෙයක් ඔබත් එක්ක එකතු කරන්න අදත් මම ඔබ සමග එකතු වෙනවා. ඕනෑම මිනිසෙක් තුළ නිර්මාණශීලී මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා මම කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වෙනවද? මම විශ්වාස කරනවා අපි හැම කෙනෙක් තුළම නිර්මාණශීලී මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා. යම් කෙනෙක් ලියන්න කියන දක්ෂ වෙන්නට පුළුවන්. තව කෙනෙක් තමන්ගේ තෙවනි ඇස නිර්මාණශීලීව මෙහෙवला හරි ලස්සනට කැමරා කාසිය මෙහෙवला සුන්දර නිර්මාණ බිහි කරනවා. තව කෙනෙක් නැටුම්, වැයුම්, ගැයුම් විවිධ දක්ෂතා තියෙන්නට පුළුවන්. මට මතකයි මට ලියන්න කියන නිර්මාණශීලී හැකියාවක් තියෙනවා කියලා මම අඳුරගත්තේ පාසල් කාලේදී. එහෙම තමයි මම කවි, නිසඳස්, කෙටි කතා ලියන්න පටන් ගත්තේ. නමුත් මට තාම මතකයි මම 6-7 පන්තියේ ඉන්නකොට ටිකක් රැස්වීමක් ඉස්සරහට ගිහිල්ලා මට කතා කරන්න ටිකක් චකිතයක්, බයක්, සබකෝලයක් තිබුණා. මම හිතුවා නෑ මට කතා කරන්න පුළුවන්, මට මගේ පෞරුෂය හදා ගන්නට ඕනේ. අද වෙනකොට මම දරුවෝ දහස් ගණනක් අමතන සංනිවේදකෙක් වෙලා ඉන්නවා. ඉතින් ඔබට හිතනවා නම් ඔබ තුළ සමහර දක්ෂතා නැහැ කියලා. ඔබ ඒ වෙනුවෙන් කැප වෙන්න. ඔබ ඉලක්කයක් හදා ගන්න. ඔබට මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. ඔබට හැමදේම පුළුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ ධනාත්මක චින්තනයම පමණයි. මම මගේ විශ්වවිද්‍යාලයේ මහනුවර තිබුණු මේ මධ්‍යස්ථානයට ගිය වෙලාවේ මම ආරාධිත දේශනය කරලා ඒක විවරුණාට පස්සේ මේ කලාවල ලක්කට තමයි මම ගියේ. එක් දරුවෙක් කතාවක් පවත්වනවා. ඒ කතාව මට හරි සංවේදී අදටත්. ඒකයි මම මේ වැඩසටහනෙත් ඒක කියන්න හිතුවේ. මේ දරුවා කියනවා මේ තාරුණ්‍ය තියෙන අසහනය සමට විරකියාව නිසා වෙන්නට පුළුවන්. විවිධ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා වෙන්නටත් පුළුවන්. හේතු නිසා වෙන්නත් පුළුවන්. ඒ තියෙන තාරුණ්‍යයේ තියෙන මේ අසහනය යම්කිසි විදිහකට නිර්මාණයක් කරහා එලි දක්වන්නට පුළුවන් නම්, කවියකින්, නිසඳසකින් එලි දක්වන්නට පුළුවන් නම්, සමහර දරුවෝ සමහර ප්‍රශ්න නිසා සිවිදි විනාසා ගන්නවා. ඒ තත්වයට යන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ පීඩනය සමහරට අපි මුහුණ දෙන අභියෝගයක්, ප්‍රශ්නයක්, නිර්මාණයක් කරහා එලි දක්වන්න. කොතරම් මේ නිර්මාණය සුන්දර වේවිද? සමාජ යථාර්ථය ස්පර්ශ කරාවිද? එහෙනම් ඔබ තුළ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී මිනිසෙක් ජීවත් වෙනවා. ඔබට අටම ගානේ පුළුවන් නම් චිත්‍රපටයක්, ගීතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරය වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව ඔබට රසාස්වාදනයක් තියෙනවා නම් ඔබේ ජීවිතේම හරි ලස්සන කරાવી. මේ උදෑසන මම හරි කැමතියි ඔබට එක යෝජනාවක් කරන්න. මම පොඩි කාලේ ඉඳලම මගේ පොඩි පුරුද්දක් තිබුණා. සින්දු කිහිපයක් උදේට අහනවා. අදටත් මම විශ්වවිද්‍යාලයට යනකොට මගේ රථයේ මම ගීත කිහිපයක් අහනවා. මොකද මට ලොකු මනසට ලොකු නිදහසක්, ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා. ගීතයක් අහලා මගේ කාර්යබහුල ජීවිතේ පටන් ගන්න පුළුවන් නම්. ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ උදෑසන ඔබ මේ වෙලාවේ කාර්යබහුල ඇති. මග තොටකදී වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ගෙදර ඔබ කාර්යබහුල වෙන්නට පුළුවන්. ගීතයක් අහන්න ඔබේ මනසට ලොකු සුවයක් ලැබේවි. සංගීතය කියලා කියන්නේ හරි ඔසුවක්නේ. මම පොඩි කාලේ හරි ආසාවෙන් අහපු සින්දුවක් තමයි පිනිපර යාමේ සැවුලන් හඬලනවා. මේ ගීතයේ තියෙන අර්ථය, සමාජ යථාර්ථය අදට ඒ විදිහටම සමාන නොවුනත් අද අම්මා අර ලිප් ගල් 3ක් තියලා ගිනි මෙලෙව්වෙන්නේ නැති වුණත් ඔබගේ මව ඔබ කාන්තාවක් විදිහට කාර්යබහුලයි උදේට. නමුත් ඔබේ දරුවව නැගිටවලා පෙර පාසලට වෙන්න පුළුවන්, දහම් පාසලට වෙන්න පුළුවන්, පාසලට වෙන්න පුළුවන් යවන්න ඔබ සියලුම කටයුතු සූදානම් කරනවා උදේ. නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා. මොනතරම් ප්‍රබෝධයක්ද? ඉක්මනින් නැගිටින්නට ඕන. මොකද ශිල්ප උගත්තා ඔබ සක්විති වෙනවා. ඉතින් අපි කියන උගතමනා ශිල්පයමයි මතු රැකෙන. මම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. මම නිදහස් අධ්‍යාපනයේ ප්‍රොඩක්ට් එකක්, නිෂ්පාදනයක්. මම මේ වචනේ පාවිච්චි කරේ නිෂ්පාදනයක් කිව්වට ඇත්තටම නිදහස් අධ්‍යාපනය
නිසාම අභියෝග වලට මුහුණ දෙමින් බොහොම දරා ගැනීම සිදු කරමින් හරි උත්සාහයෙන් ආපු ගමනක් තියෙන්නේ. ඉතින් එදත් අදත් හැම දරුවෙකුටම අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම ලොකු ආභරණයක්, ලොකු වටිනාකමක් ලබලා දෙන දෙයක් ජීවිතේට. ඉතින් බලන්න මේ ගීතය අද සමාජයේ යථාර්ථයේ සමහර තැන්වලට අදාළ නොවුනත්, කොළඹ රේල්ලුව හැම කෙනෙකුට ඇහුනේ නැති වුණත්, අධ්‍යාපනයේ තියෙන වැදගත්කම එදත් අදත් හැමදාමත් අපි සතුව තියෙන්නට අවශ්‍ය වෙනවා. අපිට ඒක වැදගත් වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අධ්‍යාපනයේ දැනුම ඔබට අවශ්‍ය වෙනවා. කටපාඩම් කරන ලබා ගන්න අධ්‍යාපන සහතික වලටත් එහා ගිහිල්ලා ඔබ පුළුල් විදිහට මේ ලෝකය දකින්න පුළුවන් නම් ඔබටම ගැන විචාරයක්, මේ ලෝකේ දේවල් ගැන ඔබට විචාරයක්, දැනුමක් තියෙනවා නම් ඔබට පුළුවන් නම් මානව දයාවෙන් මේ ලෝකයේ දිහා බලන්න ඔබ ඊටම සාර්ථක පුද්ගලයෙක් වෙනවා. ඉතින් මේ උදෑසන ඔබට ධනාත්මකව හිතන්නට, යම් නිර්මාණශීලී මිනිස්සෙක් ඔබ තුළ නිර්මාණය කරගන්නට ආරාධනා කරමින් ජයග්‍රාහී දවසක් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.